හැමෝටම සුබ දවසක් වේවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න ආවේ ලෝකේ තියෙන විශාලතම මල ගැන. මේ ලෝකෙ කොච්චර මල් පිපුණත් මේ මලට විශාලත්වයෙන් සම කරන්න පුළුවන් තවත් මලක් නැහැ. මේ තමයි ලෝකේ තියෙන විශාලතම මල. රෆ්ලේෂියා ආනෝල්ඩ්. ඔයාලට හිතන්න පුළුවන්ද මේක සෙන්ටිමීටර් 106ක් පමණ විශාල මලක් කියලා? මේ මල කිලෝ 10ක් බරයි. රෆ්ලේෂියා මල පෙති 5කින් සමන්විත වෙනවා. ඒ වගේම මේ මල පිපෙන්නේ ඉන්දුනීසියාවේ වැසි වනාන්තරවල පමණයි. ඔයාලා මේ මල දකිනකොට නම් හිතනවා ඇති මේක හරිම සුන්දර මලක් කියලා. හැබැයි මේ සුන්දර මල ඇතුලේ ලොකු රාක්ෂයෙක් ඉන්නවා. මම එහෙම කිව්වේ මේ මල ඇතුළේ මාංශ භක්ෂක මලක්. මෙන්න මලින් වාහනය වන්නේ මලමිණී වලින් එන දුගඳක්. ඉතින් ඒ හේතුව නිසාම බොහෝ කෘමීන් ප්‍රමාණයක් මෙම මලයේ සුවඳ ආකර්ෂණයට පැමිණ එහි ගොදුරු බවට පත් වෙනවා. ඉතින් තවත් විශේෂ කරුණක් වන්නේ මේ මල හට ගන්න ශාකය බාහිර ලෝකයට නොපෙනීමයි. මෙම මලෙහි නිජ භූමිය ඉන්දුනීසියාව වුවත් මෙම මල මැලේසියාව, බෝනියෝ, දකුණු තායිලන්තය, ජාවා දූපත්, සුමාත්‍රාවල බහුලව දකින්නට ලැබෙන පුෂ්පයක්. ඉතින් ඔයගලන් කැමති නම් අපේ රට ගැන දැනගන්න, ඒ වගේම මේ ලෝකය ගැන දැනගන්න ඔයාලට කරන්න තියෙන්නේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ විතරක් නෙමෙයි අපි ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතන ඒ වගේම ඔයගලන්ට එන්ජොයි කරන්න පුළුවන් ලස්සන වීඩියෝස් ඉස්සරහට අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මොන වගේ වීඩියෝ එකක්ද කියලා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නම වෙනවා නේද? එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මම තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමට ඉන්න ඕනේ. එහෙනම් ජය වේවා.